හැමෝටම සුබ දවසක්. අද මගේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ නුවර එළියට යන කෙනෙක් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ තැනක් වෙන නුවර එළිය ප්‍රධාන තැපැල් කාර්යාලය ගැන. වසර 100කට වඩා පැරණි මේ අපූර්ව නිර්මාණය ගැන විස්තර දැනගන්න වීඩියෝ එකක් එක්ක දිගටම එකතු වෙන්න. සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරේ මීදුමින් වැසුණු නුවර එළිය නගර මැදයේ පිහිටි මේ අපූර්ව ගොඩනැගිල්ල ඔබ දන්නවාද? මේ තමයි ලෝක ප්‍රසිද්ධ නුවර එළිය රෝස පැහැති තැපැල් කාර්යාලය. මෙම ඓතිහාසික ගොඩනැගිල්ලේ ඉතිහාසය දිව යන්නේ 1894 වසර දක්වා. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ වික්ටෝරියානු ගෘහ නිර්මාණ ශිල්පයට අනුව රතු ගඩොලින් නිමවා ඇති මෙය අද වන විට වසර 130කට වඩා පැරණි සජීවී ස්මාරකයක්. සංචාරකයන් මෙහි එන්නට ප්‍රධානම හේතුව එහි ඇති අද්විතීය බ්‍රිතාන්‍ය පෙනුමයි. ටියුඩර් ශෛලියේ වහල සහ රෝස පැහැයට හුරු ගඩොල් බිත්ති. ඔබේ ඡායාරූප වලටගෙන එන්නේ යුරෝපීය සුන්දරත්වය. ඔබ මෙහි පැමිණි විට හුදෙක් ගොඩනැගිල්ල නැරඹීමට පමණක් සීමා නොවී අලංකාර සමරු තැපැල්පතක් ඔබේ ආදරණීයයන් වෙත තැපැල් කරන්නට අමතක කරන්න එපා. ඒ වගේම මෙහි ඉහළ මහලේ ඇති කුඩා තේ පැන් හලෙන් සීතල දේශගුණය විඳින අතරතුර උණුසුම් තේ කෝප්පයක රස බලන්නත් ඔබට පුළුවන්. නුවර එළියට යන ඕනෑම කෙනෙකුගේ සංචාරක ලයිස්තුවේ අනිවාර්යයෙන්ම තිබිය යුතු ඉතිහාසයත් සුන්දරත්වයත් එකට යා වූ සොඳුරු නැවතුම් පොළක් නුවර එළිය තැපැල් කාර්යාලය. වීඩියෝ එකත් එක්ක එකතු වුණු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. නැවත අලුත්ම වීඩියෝවකින් හමු වෙමු.